Hello guys, ඔයගොල්ලෝ දැක්ක කරලා ඉන්නේ ටෙක් විත් බ්ලැකි channel එක ගැන ඔයාලට වීඩියෝ එකක් එක්ක. අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ emulators ගැන. emulators කියන්නේ emulators වර්ග ගොඩක් තියෙනවා. LD player එකේ වගේ MSI ඒ වගේ. අද මේ කතා කරන්න හදන්නේ BlueStack කියන emulator එක ගැන. BlueStack 5 ගොඩක් අප්ඩේට් වෙලා ඔප්ටිමයිස් වෙලා තියෙනවා. ඕන PC එක රන් කරන්න පුළුවන් ගානට 2025 මේ වෙනකොට. මේ emulator එක 2025 අලුත් මේක ඉන්ස්ටෝල් කරලා ඔයගොල්ලෝගේ PC එකට ඔප්ටිමයිස් විදිහට හදාගන්නේ කොහොමද කියන එක ගැන තමයි මේ වීඩියෝ එක කතා කරන්නේ. ඔයාගේ channel එකේ වීඩියෝ වටනවා නම් ඔයගොල්ලෝ subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි අපි මුලින්ම Chrome browser එක open කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ Chrome browser එකේ BlueStack 5 කියලා search කරගන්න. ගොඩක් වෙලාවට search කරලා සුගින් වෙනවා BlueStack 5 official site එක. මේ site එකෙන් තමයි අපි BlueStack 5 download කරගන්නේ. අපිට පුළුවන් මෙතනින් ලේසියෙන්ම ගියාට පස්සේ download button එක දීලා download කරගන්න. download button එක click කරන්න. දැන් BlueStack 5 download ලා තියෙන්නේ. දැන් මේක install කරගන්න තමයි තියෙන්නේ අපිට. BlueStack 5 install කරන්න කෙලින්ම මේ setup එක run කරන්න තියෙන්නේ. setup එක පොඩි ගානක් වුණාට මේක ඇතුලෙන් MB 600ක් 700ක් වගේ use වෙනවා. ඊට තමට වැඩි GB එකක් විතර මං හිතන්නේ මේක ඇතුලේ setup වෙනවා. install එකයි මේක offline install එකක් නෙමෙයි online install එකක්. ඔයගොල්ලෝ හරි දැන් BlueStack 5 install එක ඉවරයි. අපි දැන් බලමු settings ටික හදාගන්න කොහොමද කියලා. මෙතන මේ උඩ තියෙන ඉදිරියට ඔබලා අපි යන්න ඕනේ settings වලට. settings කියන tab එකට යන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් මේ course ගන්න select කරන්න ඉතින් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඔයගොල්ලෝ මුලින්ම යන්න ඔයගොල්ලෝගේ system information වලට. මේ විදිහට desktop එකේ search කරලා system information කියලා ඔයගොල්ලන්ට පුළුවන් ඒක ගන්න. මෙතනින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගේ computer එකේ specs බලා ගන්න. මෙතනින් ඔයගොල්ලෝ computer එකේ course කීයක් තියෙනවද කියලා බලා ගන්න process එකේ. මගේ course 4ක් තියෙනවා මම course 2ක් වගේ දාගත්තා. ඔයගොල්ලෝගේ course 6ක් වගේ තියෙනවා නම් 3ක් වගේ දාගන්න. ඒ වගේ ඔයගොල්ලෝගේ course ගන්නට වඩා භාගයක් හරියටම දාගන්න. දැන් බලමු RAM එක දෙන විදිය. RAM එකත් ඒ විදිහම තමයි. free spec වලට ගිහලා RAM එක බලන්න. ඒ තියෙන ගානෙන් භාගයක් හරියටම දෙන්න ඕනේ. මෙතෙන්ට ගියාම මේ විදිහට අපේ RAM එකත් බලා ගන්න පුළුවන්. මෙතන අපේ RAM එක පෙන්නනවා. මගේ 16GB RAM එකක් තියෙන මම 8GB වගේ දාගන්නවා. ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලෝ දාගන්න high performance FPS 60 තියන්න. ඔයගොල්ලන්ට FPS ප්‍රයිම් ගලා ගන්න ඕන display එකේ. මෙතනින් මේකේ setting එක on කරගන්න. එතකොට ඔයගොල්ලන්ගේ display එකේ ඔයගොල්ලන්ගේ FPS ගන්න බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. දැන් මෙතනින් save changes දුන්නාම player එක restart වෙනවා. හරි දැන් අපි player එකේ optimize කරන්න දේවල් හදාගෙන ඉවරයි. ඔයගොල්ලෝගේ computer එකට ඕන විදිහට. දැන් අපි බලමු account එකක් හදාගෙන Android විදිහට මේක පාවිච්චි කරන්න කොහොමද කියලා. emulator එකක් කියන්නේ ඔයගොල්ලෝගේ PC එකේ Android run කරන එකට. අපි මුලින්ම මේකට Google account එකක් add කරන්න ඕනේ. ඉතින් Play Store වලට ගියාම ඔයගොල්ලෝගේ Google account එකක් ඉල්ලනවා sign in වෙන්න. එතකොට phone එකේ විදිහම තමයි දැන් මේ අපි ඉන්නේ Android එකක් ඇතුලේ. phone එකේ විදිහටම ඔයගොල්ලන්ට තියෙන sign in වෙන්න. මේ විදිහට මෙතන Gmail එක දෙන්න ඕනේ නේ. Gmail Gmail එක දීලා ඔයගොල්ලෝ next ආවට පස්සේ ඔයගොල්ලෝගේ phone එකේ විදිහට Gmail එක save කරන්න අහනවා. ඊට පස්සේ මෙතන save කරාට පස්සේ ඔයගොල්ලෝගේ phone එකේ තියෙන Play Store එක වගේම Play Store එකක් මේකේ open වෙනවා. දැන් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝගේ mobile phone එකේ වගේම තියෙන apps ඔයගොල්ලෝගේ PC එකකට install කරගන්න. mobile phone එකේ play කරන games PC එකේ play කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. හරි guys අපි එනම් මෙතනින් අද වීඩියෝ නවත්තනවා. ඔයගොල්ලන්ට හැමදාම වගේ මේ වගේ වීඩියෝස් බලන්න ඕන නම් මගේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා.
Thank you.